ආයිබෝන් යාළුවනේ මෙන්න ඔයාලට මගේ මේ පළවෙනි වීඩියෝ එක ඔයාලට අලුත් දෙයක් පෙන්වන්න යන්නේ කන් දෙකෙන් බලන විදිය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ මං ගාව දෙනවා Nokia phone දෙකක් මේ මම Nokia phone 3ක් ගෙන්නුවා මේ මමත් මේ ඔන්ලයින් තමයි ගෙන්නුවේ මට එවලා තිබ්බා Nokia phone 3ක් හැබැයි එකක් ඔරිජිනල් දෙකක් කොපි මෙන්න දැන් මම ඔයාලට මේ මොකද්ද මේ කොපිය මොකද්ද ඔරිජිනල් එක කියලා මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ කන් දෙකෙන් බලන විදිය හොඳට මේ වීඩියෝ එක බලන්න ඔයාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා ලයික් එකක් එහෙම දාලා යන්න මෙන්න ෆෝන් දෙක මෙන්න එකක් මෙන්න අනිත් එක මේ දෙකම Nokia 106 Nokia 106 බටන් ෆෝන් එක මටත් ඒවල තිබ්බ එක්කෙනෙක් මේ මහත්තයාටත් දැනෙන්න පෙනෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ අපිත් දන්නවා හොඳ මේ Nokia phone එක කෝකද කොපිය කෝකද කියලා බලාගන්න. ඔන්න මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න දැන් මම ඒකට බැටරියක් දානවා. ඔන්න බැටරිය දාලා මම ඕන් කරනවා යාළුවනේ හොඳට බලාගන්න. මේක ඕන් වුණා බලමු. ඔන්න Nokia ටෝන් එක වැදිලා ඕන් වෙනවා. ඇහෙනවද මේකේ සවුන්ඩ් එක ඔයාලට? මේ බටන් ඔබනකොට ඇහෙනවද මේ අමුතු සවුන්ඩ් එකක්? හරි. මෙන්න මේකේ සවුන්ඩ් එක මේ බටන් ඔබන මේ සවුන්ඩ් එක වෙනස් කරන්න බෑ. මෙන්න සවුන්ඩ් එක. හරි. මම දැන් මෙන්න අනිත් ෆෝන් එක. මෙන්න මේ දාපු ෆෝන් එක මෙන්න අනිත් ෆෝන් එක. මෙන්න මේකට මම බැටරිය දානවා. ඔන්න මේකට බැටරිය දාලා මේකත් මේ විදිහට ඕන් කරනවා. මේකේ සවුන්ඩ් එක ඇහෙනවද? එතකොට මේක ඔරිජිනල් සවුන්ඩ් එක. මේක Nokia එකෙන් එන ඔරිජිනල් සවුන්ඩ් එක අමතක කරන්න එපා. මේක ඔරිජිනල් සවුන්ඩ් එක. හරි. මෙන්න මේක ඔරිජිනල් සවුන්ඩ් එක. එතකොට කීපෑඩ් එක ඔබද්දි මේ සවුන්ඩ් එක ඇහෙන්න ඕනේ. මේක ඔරිජිනල් සවුන්ඩ් එක. එතකොට ආයෙ මම මේ බැටරිය ගල්ලා පෙන්නනවා දෙවෙනි වතාවටත් නේ. මොන්න බැටරිය ගලවුවා. ගල්ලා මේක පැත්තකින් තිබ්බා. මේ ෆෝන් එක ගත්තා. මේක කොපිය. ඔන්න මම බැටරිය මේ විදිහට බැටරිය දැම්මා. මෙන්න මේක ඕන් කළා. මෙන්න මේ විදිහට ඕන් කරනවා. ඕන් කළා බලන්න. ඔන්න ඕකේ සවුන්ඩ් එක. කීපෑඩ් එක ඔබද්දි චයිනීස් සවුන්ඩ් එකක් එන්නේ කොපියක්. මේක කොපියක්. ගහලා තියෙනවා 106 කියලා. නමුත් මේක කොපියක් යාළුවනේ. ඉතින් ඔන්න ඔමයි කන් දෙකෙන් බලන්නේ. මම ෆෝන් 3ක් ගත්තා මම නම කියන්නේ නැහැ මෙතෙන්දී. නමුත් එයාටත් මම මේ වීඩියෝ එක දානවා. නම කියන්නේ මේක තමයි ඇත්ත කතාව. එතකොට මේකයි මේ ෆෝන් එකයි. මේ ෆෝන් දෙකෙන් මේක කොපියක්. මේක ඔරිජිනල් එකක්. ඒක තමයි වෙනස. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් එහෙම දාලා ෂෙයා පාරක් එහෙම දාන්න. මේ වගේ වැදගත් වීඩියෝ අපි හැම වෙලේම ගේන්නේ නැහැ. නමුත් වැදගත් වීඩියෝ එකක් අපි දැනගත්ත සැනින් ඔයගොල්ලෝ දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.